මේ ඔබ දකින්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මදේශනාවලින් අපට අවබෝධ වන ප්‍රේත ලෝකයයි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන් අපට පෙන්වා දුන් සතර අපායන්ගෙන් එකක් වන අතිශයින්ම හාත්පස දුක්ඛයෙන් පීඩිත මෙම ලෝකයේ උපත් මමත් අනන්ත වාරයක් කල්ගත කොට ඇත. මෙම ලෝකයේ ප්‍රේතයන් අසීමිත ලෙස ඇවිදිති. කිසිම ප්‍රේතයෙක් තවත් ප්‍රේතයෙකුට සමාන නැත. ඔවුන්ගේ ශරීර ඔවුන් සිතූ පරිදිම ඔවුන්ගේ පෙර භවයේ කර්මයේම නිරූපණයකි. ඉතා විරූපී හා ඉතා දුර්වල ශරීර ඇති ඉතා සියුම් ගෙල නමුත් ඉතා විශාල බඩකින් යුත් ප්‍රේතයන් මෙහි ඇත. ඔවුන්ගේ දුක එක තැනකින් අවසන් නොවේ. මෙම සත්වයන් නිරන්තරයෙන්ම පිපාසයෙන් බඩගින්නෙන් තෘෂ්ණාවෙන් පීඩා විඳි. නමුත් ඔවුන් කවදාවත් තම තෘෂ්ණාව ඉෂ්ට කරගැනීමට හැකියාවක් නැත. එයට හේතුව ඔවුන්ගේ පෙර භවයේ කරගත් කර්මවල ප්‍රතිවිපාකයි. පරදත්තූප ජීවීන් යන ප්‍රේතයින්ට පමණක් මනුෂ්‍යයන් විසින් ලබා දෙන පින් අනුමෝදන් විය හැකි අතර එයින් එක කලකට සැපවත් විය හැකිය. අනෙකුත් සියලුම ප්‍රේතයින් කොටස් කර්මය අවසන් වන තෙක් ඒ සියලු දුක් වේදනා විඳිය යුතුය. ප්‍රේතයන් බලාපොරොත්තු වන සෑම දෙයක් ඔවුන්ට ලැබෙන විට අපවිත්‍ර ආහාරයට ගත නොහැකි දෙයක් හෝ වේදනාකාරී දෙයක් බවට පත්වේ. කිසිදා කුස පිරෙන ආහාරක් ලබා ගැනීමට නොහැකිව නිරන්තර දුක්ඛයෙන් කාල ගෙවන මොවුන් තමන්ගේ ප්‍රේත ජීවිතයට වැඩුම් කරයි. එය තණ්හාවේ ස්වභාවයයි. නමුත් මෙම වේදනාකාරී ශරීරය හා ජීවිතය කර්මයේ නීතියේ ඍජු ප්‍රතිඵලයකි. මෙම ගතියට උපත ලබන්නේ පෙර ජන්මයන් අතිශයින්ම දැඩි ලෝභය, දන් දීමට අකමැති වීම සහ අන්නාන්ත ලෙස ඇලෙන ගති ස්වභාවය එම අනුව ගේදොර වතු පිටි ඉඩකඩම් මිල මුදල් භාර්යාව ස්වාමි පුරුෂයා දරුවන් හෝ තමාගේම ශරීරයට දැඩි ලෙස ඇලීම. ප්‍රේත ලෝකය යනු අප තුළම පවතින අසීමිත ලෝභය හා තෘෂ්ණාවේ කැඩපතයි. නිසැකවම අප දකින දේ අපට අනතුරු අඟවයි. අපගේ ආශාව හා ලෝභය අපව කුමන ගැඹුරු දුක්ඛයකට ගෙන යා හැකිද යන්න බව මෙයින් ගත යුතුයි. එබැවින් තෘෂ්ණාවේ ගින්න නිවීම, දානයේ සිද්ධ වැඩිවීම, දුක්ඛීමේ මාර්ගයෙන් යාම තුලින් පමණක් මෙවැනි දුක්ඛයන්ගෙන් මිදීමට හැකි බවයි සියල්ල දන්නා වූද සියල්ල දක්නා වූද භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. සතර අපායන් මිදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා. එම නිසා ඔබත් මෙම දර්ශන පෙළ නැරඹීමෙන් පසුව ඔබගේ අනාගත භවයේ මෙවැනි දුක්ඛිත තත්ත්වයකට පත් කර ගැනීමට හේතු වන කාරණා නිවැරදි කරගන්න අධිෂ්ඨාන කරගන්න. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.